පරිසරය සතුට පිරුණ සුබ දවසක්. සීතල උදෑසනක උණුසුම් තේ කෝප්පයක් අපිව සතුටින් පුරවනවා නේද? ඇක්ටේරියා මල් සුවඳත් ඒ වගේම මගේ හිත උණුසුම් කරන සැනසීමෙන් තැන්පත් කරන මොහොතක්. ගහේ මල් පිරිලා අද මම උදේ කෑමට බිත්තර පොල් රොටි හදන්න හිතුවා. මේ වගේ ලස්සන අදහස් මටම හිතෙන දේවල්. මේ විදිහට පොල් රොටිය තැටිය අතුරලා මැදින් රවුමක් ඉවත් කරනවා. චූටි ලස්සන රොටියකුත් උදේ කෑම මේසෙට එකතු වෙනවා. රන්වන් පාටට පිච්චුන රොටිය අනෙක් අතට හරවලා මැදට බිත්තරයක් දානවා. මේ විදිහට ලුණු කෑලි, මිරිස්, කෑලි මිරිස්, මාළු මිරිස්, තවත් ඕනනම් චීස්, කැරට් වගේ දේවලුත් එකතු කරගන්න වෙලාවල් තියෙනවා. රොටි ටික පිච්චිලා ඉවර වෙනකම් ආවට පිරිසිදු කරගන්න ඕනේ. කෑම හදලා ඉවර වෙනකොට කිචන් එකත් පිරිසිදුයි පිළිවෙලයි. පුංචි පුංචි කූඹි වගේ සතුන් වෙන එකට හොඳම විසඳුම ඒ වෙලාවට පිරිසිදු කරගන්න එක. මේ බිත්තර පොල් රොටි හදන පළවෙනි දවසේ මම හිතපු විදිහටම ලස්සනට රසට සුවඳට හැදෙනකොටම හිත සතුටින් පිරුණා. තමා තුළින්ම තමන්ව විශ්වාස කරමින් සතුට සොයාගන්න. එතකොට බාහිර මොනම අඳුරු කාරණාවත් තමන්ගේ මනස ලස්සනට සමබරව තියාගන්න පුළුවන්. බිත්තර පොල් රොටි පිච්චෙන අතරෙම මම ලුණු මිරිසකුත් හැදුවා. විශේෂත්වය තමයි ලුණු මිරිසට ලියාගත්ත බීලුණු, සීනි ඇඹිද්දක්, දෙහි ඇඹුල් ටිකක් වැඩිපුර මිරිකලා හොඳින් අනා ගන්නවා. සීනි චුට්ටෙන් ලුණු මිරිසට රස වැඩි වෙනවා. මේ මම සතුට මගේ ළඟම තියාගන්න තවත් ක්‍රමයක්. සතුට තියෙන්නේ බාහිරව නෙවෙයි, Taman ළඟමයි. ආයෙමත් හමුවෙමු. මං වෙනුවෙන් අහන් හිටිය, බලාගෙන හිටිය ඔයාලා හැමෝටම ප්‍රීතිමත් දවසක්. සතුටින් ඉන්න.